Hello friends, NMI YouTube channel එකත් එක්ක ඉතුරු වෙනවා මම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකකින් බලන්න හදන්නේ ඔයාගේ ෆෝන් එක කොහොමද PC එකක් වගේ හදාගන්නේ කියලා. ඉතින් මේකට අපිට app එකක් ඕන වෙනවා. මේ app එක තමයි Hyperdroid PC Launcher. මේකේ link එක මම ඔයාලට description එකේ දාලා තියන්නම්. මම මේ app එකේ විස්තර තමයි දැන් ඔයාලට කියන්න යන්නේ මේ app එකේ details. app එකේ version එක තමයි 2.0 update වෙලා තියෙන්නේ අන්තිමට 2025 නොවැම්බර් මාසේ 5. මේකේ downloads තියෙනවා 1 million. Liquid OS සමහර මේ app වගේම තමයි ඉතින් Android 6.0 up කියලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේක Android 6.0 phone එකක් තියෙනවා නම් ඔයාගේ Android version එක Android 6 තමයි පාවිච්චි කරන්න. ඊට වඩා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මේකේ තියෙන්නේ රිලීස් වෙලා තියෙන්නේ මේක 2024 ජනවාරි මාසේ 23. එතකොට Windows 11 ඇවිල්ලා. විශේෂ දෙයක් තියෙනවා. මේකේ OS එක තමයි Windows 11. ඉතින් මේක හොඳයි ගොඩක් අත්හදා බැලීම් ගන්න ආස කට්ටියට ඉතින් කොහොමද නිකන් ෆෝන් එකේ කම්පියුටර් එක වගේ තිබ්බොත් කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේකේ YouTube උනත් යන්න මේ app එක. අපි දැන් මේ app එක ඕපන් කරගමු. වාව් ඔයාලට පේනවා ඇති. අපි මුලින්ම මේකේ files වලට ගිහින් බලමු. එතකොට අහනවා මේක පයින් පාඩ මේ ඕපන් කරගන්නේ allow Hyperdroid to access photos media and file your device. ඒක ඔලෝ දෙන්න ප්‍රශ්නයක් නෑ. මේක ඉතින් ඔයාලට මේ වගේ අත්දැකීමක් ගන්න තමයි පුළුවන්. ඉතින් Windows 11 දාගෙන නැති කට්ටියට නැත්තම් කම්පියුටර් එකක් නැති කට්ටියට වගේ අත්දැකීමක් ගන්න පුළුවන් මේකේ. ඉතින් මම මෙන්න මේ විදිහට files වලට ආවා. PC වල ඉන්නේ මම. මගේ දැන් Intel C කියලා වෙන්න නම් Intel storage එක. දැන් partition වල තියෙන downloads වලට ගියත් අපි phone එකේ download කරලා තියෙන file තමයි පෙන්නන්නේ. pictures වලට ගියත් එහෙම. ඉතින් අපි දැන් බලමු මේකෙන් මේ button තුනත් අපිට use කරන්න පුළුවන් නැත්නම් අර එන කතරේ අර Windows වල එන කතරේ use කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ. දැන් අපි මෙහෙම ඇවිල්ලා මෙහෙම යන්න පුළුවන්. ආයෙ මෙහෙම ඇවිල්ලා මෙහෙම යන්න පුළුවන්. ඉතින් මම කොම්බ් එකට යනවා නේද? ඉතින් මම new tab එකක් අරගෙන මෙතන m.youtube.com කියන සර්ච් කරගන්නවා. ඉතින් පේනවා ඉතින් අර කොහොමද PC desktop slow ඉන්නවා PC desktop slow තමයි උනාට YouTube පාවා. ඉතින් මම කියන්නේ PC එකේ YouTube ගන්න කොහොමද කියලා idea එකක් ගන්න මේ අපේ PC එක ගැන හැමදාම මේකෙන් කරන්න බෑ. ඒකට යම් තාක් දුරකට මේකෙන් experience එක ගන්න පුළුවන්. හයිවදින් මේකෙන් යනවා. ඊට පස්සේ ඔයාලා මේ වෙනම දැන් Windows 11 start button ඔන්න start button එක press කරනවා. පේනවනේ ඉතින්. අර මේ කොහොමද Android apps තමයි වෙන්නට Play Store එකට මේ වගේ මේ app ඔයා press කරාම සාමාන්‍ය phone එක වගේ වෙනවා. ඉතින් මේක හදලා තියෙන හැටි app එකේ දැන් power කරලා reload කියලා තියෙනවා start setting කියලා තියෙනවා. setting start කියලා ගන්න. ඊට පස්සේ මේ system වලට යනවා. ඉතින් this PC phone Huawei කියලා තමයි වෙන්නන්නේ. මෙතන තියෙන ඉතින් මේ setting ඉතින් app එක මේ download කරාම බලන්න. ඉතින් මම කියනවට වඩා ඉතින් ඔයාලා ඒක මේ තනියම experience කරන්න තමයි මේක තනි කරන experience එක. ඉතින් මෙතන තියෙන Bluetooth mouse වගේ දේවල්. ඔයාලට මේ Bluetooth mouse එකක් තියෙනවා නම් ඉතින් ඔය තියෙනවා නම් ඉතින් ඔයාලා මේකෙන් පොඩ්ඩක් ඒකත් හදලා බලන්න. Personalize colors background image වලට මෙන්න මේකට ඔයාලා switch වෙන්න පුළුවන්. ඒකට බලමු. කොහොමද
ඒකේ ටාස්ක් view එතන තියෙනවා widget zone කියලා එකක්. ඒකත් මෙලොකෙන් පින්නවා. දැන් අපි ආයෙ පොඩ්ඩක් setting එකට යමු. ඉතින් පේනවනේ මෙතන මේ columns 4 columns default 6 columns කියලා එහෙම තියෙනවා. ඒතර apps කියන මෙතන තියෙනවා accounts time and language privacy security PC update. PC update නම් ඉතින් ඔයාලට එන්නේ එකක් නෑ. මේ app එකේ update තමයි එන්නේ. මේ බලන්න මම කිව්වා වගේම කලින් මෙතන screenshot දාලා මම පෙන්නුවා. මෙතන version 2.0 කියලා තියෙනවා. ඒ කියන්නේ මේ app එකේ version එක. ඉතින් මේ app එකේ තව features තියෙනවා. ඒක ඉතින් ඔයා තනියම experience කරලා බලන්න ඕනේ. ඉතින් ගොඩක් තියෙනවා මේ app එකේ මේ වීඩියෝ එකක් දීක් වෙනවා. ඒ හින්දා ඒ features ඔක්කොම කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක තනි කරම ඉතින් ඔයාලට experience එකක් ගේන්න පුළුවන් වුණ වීඩියෝ එකක් Windows 11 OS එකේ. ඉතින් හිතන්නකෝ කොහොමද අපේ ෆෝන් එකේ Windows 11 run කරන්න තිබ්බොත් අනේ වගේ තමයි. අනේ වගේ එහෙමයි කියන්න බෑ. ඒ වගේ. කොහොමද ඉතින් මම දැන් මේ වීඩියෝ ඉවර කරන්න යන්නේ. ඉතින් ඔයා අපිට තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න. බලන කවුරු වීඩියෝ like දාන්නේ නැහැ. ඉතින් පොඩි channel එකක් ගත්තාම subscribe කරලා search කරන ඉතින් ඔයගොල්ලෝ ඉක්මනට වැඩි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉක්මනට subscribe කරොත් මේ my channel එක එහෙනම් ඉතින් අතර වීඩියෝ ඉවරයි. හැමෝටම සුබ දවසක්. ජය වේවා.